ඉතින් කොහොමද ඔයාලට නිර්මලා දිසානායක YouTube channel එකට ඔයගලම සාදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ රසම රස බිම්මල් කරියක්. මේ බිම්මල් කරිය මස් කරියක් වගේ මාරම රසයි. මේ බිම්මල් කරිය හොඳට හදාගත්තොත් බත් කන්න, පාන් කන්න, රොටි කන්න කියාපුම කරිය. අපි දැන් බලමු කොහොමද බිම්මල් කරිය හදාගන්නේ කියලා. මුලින්ම අපි මේ බිම්මල් ටික හොඳට සෝදලා ගන්න ඕනේ. වෙලාවකට මේ කඩෙන් ගන්න මේ බිම්මල් වල චූටි චූටි පණු රොඩු මේ ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා හොඳට සෝදලා ගන්න ඕනේ. බිම්මල් ටික මේ විදිහට හොඳට සෝදගෙන හොඳට වතුර ගතිය හොඳට මිරිකලා අරගෙන තමයි මේ විදිහට පොඩි පොඩි කෑලි වලට ඉරා ගන්න ඕනේ. ඕගොල්ලන්ට ඉරා ගන්නත් පුළුවන්, කපා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේවා හොඳට ගොඩාක් පොඩියට නෙවෙයි මේ ගානට වගේ හොඳට ඉරා ගන්න. මේ කඳ කොටස ඔයාලට තලා ගන්නත් පුළුවන්. මේ වල හොඳට 3-5 අල්ලන්නේ මේ වගේ පොඩියට ඉරා ගත්තොත්. මේ විදිහට ඉරාගත්ත බිම්මල් ටිකට අපි ඊළඟට ලුණු කුඩු තේ හැන්දයි කහ කුඩු හැඳි භාගිකුයි දාලා හොඳට මේ බිම්මල් වල තැවෙරෙනකම් හොඳට අනා ගන්න ඕනේ. ඉතින් අපිට අපේ බිම්මල් කරිය රසට හදාගන්න මෙන්න මේ දේවල් ටිකත් ඕනි වෙනවා. ලුණු, සුදු ලුණු, රම්පේ කරපිංචා, ඉඟුරු. අපි දැන් මේ ටික කපා ගමු. ලුණු, තක්කාලි අපි හොඳට කපාගෙන සුදු ලුණු ඉඟුරු ටික අපි හොඳට තලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මැටි භාජනයක් ලිපේ තියලා අපි ඒකට පොල් තෙල් මේස හැඳි 4ක් විතර දාලා හොඳට රත් වෙන්න තියන්න. ඒ වගේම තමයි මගේ යාළුවන්ට පුංචි මතක් කිරීමක් කරන්නත් තියෙනවා. මගේ වීඩියෝ එක බලන්නේ අලුතෙන්ම නම් මගේ වීඩියෝ එක subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි දැන් රත් වුණු තෙල් එකට අබ තේ හැඳි භාගයක් දාලා අබ ඇට ටික පුපුරගෙන එනකොට තමයි තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්න ඕනේ. අපි දැන් මේ ටික එකතු කරගෙන හොඳට සුවඳ එනකම්ම ටිකක් වෙලා තෙලේ හොඳට බෙද ගන්න ඕනේ. ඊළඟට අපි උළුහාල් තේ හැඳි භාගිකුත් දා ගන්නවා. ඊළඟට ඔයාලට තියෙනවා නම් කුරුඳු පොත්තකුත් එකතු කරන්න. ඊළඟට අපි සුවඳ එනකම් බැදගත්තට පස්සේ අපි එකතු කරගන්නවා පොඩියට කපාගත්ත අපේ බී ලුණු ටික. දැන් අපි දාගත්ත බී ලුණු ටික හොඳට අපි කලවම් කරලා බැද ගන්න ඕනේ. දැන් නම් මාරුම සුවඳක් එනවා. ඊළඟට අපි රම්පේ කරපිංචා ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම ටිකක් වෙලා ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊළඟට මේ දේවල් ටිකක් වෙලා බැදගත්තට පස්සේ මම එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැඳි 2ක්. ඒ වගේම තමයි අමු 3-5 කුඩු තේ හැඳි 1මාරකුත් දා ගන්නවා. ඒ වගේම තමයි මේ මිරිස් කුඩු 3-5 කුඩු එකතු කරලා අඩු ගින්දරේ තමයි අපි බෙද ගන්න ඕනේ. ඊළඟට මම එකතු කරගන්නවා තක්කාලි අමු මිරිසුයි. ඉතින් අපි මේ අඩු ගින්දරේ හොඳට මේ ටික කලවම් කරගන්න ඕනේ. ඉතින් ලිපේ ගින්දර වැඩි කරගෙන නම් මෙහෙම කලවම් කරන්න එපා. එහෙම වුණොත් මිරිස් කුඩු 3-5 ටික පිච්චෙන්න පුළුවන්. ඔක්කොම හොඳින් කලවම් කරගත්තට පස්සේ මම මේ බිම්මල් ටික එකතු කරගන්නවා. බිම්මල් ටික අපි දාගෙන අපි මේ බෙදගත් මිශ්‍රණයත් එක්ක හොඳට කලවම් කරගන්න ඕනේ. අපි අඩු ගින්දරේ තමයි මේ විදියට ටෙම්පරාදු කරගන්න ඕනේ හොඳට. අනික අපි මේ කලවම් කරනකොට අපි වතුර දාගන්න නම් ඕනේ නැහැ. මේ බිම්මල් වල තෙත ගතියක් තියෙනවා. ඒ වගේම තක්කාලි වලත් එහෙමමයි. ඉතින් මට මේකට ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න බැරි වුණා. ඉතින් මම මේකට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගිකුත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේක පියන වහලා විනාඩි 10ක් විතර හොඳට තැම්බෙන්න තියෙනවා. අවශ්‍ය නම් ඔයාලට වතුර දාගන්නත් පුළුවන්, පොල් කිරි දාගන්නත් පුළුවන්. හැබැයි ඉතින් වතුර දාගත්තාම දියාරු ගතිය වැඩි වෙනවා.
දැන් අපේ බිම්මල් ටික හොඳට තැම්බිලා තෙත ගතියට තියෙන්නේ. ඔයාලට ලුණු මදි වගේ තේරෙනවා නම් මේ වගේ ලුණු චුට්ටක් දාගන්න පුළුවන්. මගේ බිම්මල් කරියට ලුණු ටිකක් මදි වගේ මම ලුණු ටිකක් දාලා ආයෙත් මේ වගේ ටිකක් කලවම් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට බිම්මල් කරිය හදලා බලන්න. මාරම රසයි. ඉතින් අද මම මේක හදාගත්තේ මගේ දවල් කෑමට. විදිහට බිම්මල් කරිය හදාගත්තම දිව්‍ය භෝජන වගේ. ඔයත් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට බිම්මල් කරිය හදලා බලන්න. හදලා රස කියන්නත් අමතක කරන්න එපා. ඔයා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරගෙන යන්න.